කොහොමද ඉතින් ඔයාලට ඉංග්ලිෂ් with life එහෙම නැත්නම් අපේ ජීවිතේට කොහොමද මේ ඉංග්‍රීසි එහෙම නැත්නම් ඔයාලට මේම කියන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් අපේ ජීවිතය හදාගන්න කැමති ඔයාලට තමයි මේ ලෙසන් එක ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් ගොඩක් විශේෂයි ගොඩක් වෙනස් හැබැයි ඔයාලගේ ඉංග්‍රීසි ටික පොලිෂ් කරගන්න ගමන් ඔයාලගේ ඉංග්‍රීසි ටික හදාගන්න ගමන් ඔයාලට පුළුවන් ලස්සනට ඔයාලගේ ලයිෆ් එක හදාගන්න. ඉතින් මම අද කතා කරන්නේ තම්බනේල් එකේ තිබුණ විදිහටම. අයි සමහර මිනිස්සු දිනු වෙනකොට ඔයාට දිනු වෙන්න බැරි කියලා. ඇයි දිනු වෙන්න බැරි? දිනු වෙනවා. එහෙම නැත්නම් දිනුව කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ දිනුව? දිනුව development දිනු වෙනවා. දිනුව development දිනුව development එතකොට ඇයි ඔයාට දියුණු වෙන්න බැරි මේ ලෝකෙ මිනිස්සු සමහර විට ඉගෙනීම අතින් වෙන්න පුළුවන් ආර්ථිකය අතින් වෙන්න පුළුවන් සමාජ සම්බන්ධතා අතින් වෙන්න පුළුවන් මේ මොනියම් හෝ දෙයකින් මිනිස්සු දියුණු වෙනකොට එහෙම නැත්නම් තමන්ගේ දක්ෂතා අතින් තමන්ගේ සුන්දරත්වය අතින් කොහොම හරි දියුණුවක් කියන දේ අපි හිතියට වඩා එක ස්ටෙප් එකක් හරි අපි පියවරක් නැත්නම් පියවර කියනකොට අපි මොකද්ද භාවිතා කරන්නේ ස්ටෙප් පියවර ස්ටෙප් එහෙනම් එක ස්ටෙප් එකක් හරි ඔයාලා ඊයේ හිටියට වඩා අද ඉදිරියෙන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් දියුණු වෙන්න අනිවාර්යෙන්ම පුළුවන් එතකොට ඇයි අපිට දියුණු වෙන්න බැරි දියුණු වෙන්න උවමනාව තියෙන හැබැයි දියුණු වෙන්න බැරි මගේ ආදරණීයන්ට මං කැමති මෙන්න මේ වගේ රීසන් එකක් කියන්න. First one. ඔයාලා හිතනවා I don't have enough energy. ඔයාලා මෙන්න මෙහෙම හිතනවා. I don't have enough energy. මට අවශ්‍ය. මොකද අපි ප්‍රමාණවත් කියලා කියන්නේ enough. ප්‍රමාණවත් enough. මම කියනවා ඒක ප්‍රමාණවත්. ඒක ඇති. කොහොමද අපි කියන්නේ? It's enough. මෙතන මොකටද අපි enough කියලා කියන්නේ? I don't have. I කියන්නේ මට don't have නැහැ. මොකද්ද? Enough energy. ප්‍රමාණවත් energy ශක්තිය. මට නැහැ ප්‍රමාණවත් තරම් ශක්තිය කියලා අපි හිතනවා. ඇයි අපි මෙහෙම හිතන්නේ? ඉංග්‍රීසි ඉගෙන ගන්න ආවත් මම දකින දෙයක් තමයි අපේ ස්ටුඩන්ට්ලාගේ මේගොල්ලෝ මෙන්න මේ විදිහේ දෙයක් හිතනවා. මට ප්‍රමාණවත් එනර්ජි එකක් නැහැ. මොකටද? To speak English. ඉංග්‍රීසි කතා කරන්න. They think ඒගොල්ලන් හිතනවා. අපි ඒගොල්ලන් කියලා කියන්නේ කොහොමද? they. ඒගොල්ලෝ නැත්තම් ඔවුන් කියලා කියන්නේ කොහොමද? they. හිතනවා think they think I don't have enough energy මට ප්‍රමාණවත් ශක්තියක් නැහැ මට ඒ තරම් හයියක් නැහැ මට ඒක කරන්න බෑ කොහොමද අපි කියන්නේ මට ඒක කරන්න බෑ කියලා මට ඒක කරන්න බෑ මට ඒක කරන්න බෑ මට බෑ I can't කරන්න I can't do මට ඒක කරන්න බෑ I can't do it I can't do it. මට ඒක කරන්න බෑ. I can't do it. එයාලා එහෙම හිතනවා. එතකොට ගොඩක් වෙලාවට අපි හිතනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියොත් අපිට ප්‍රමාණවත් තරම් වචන නැහැ. ප්‍රමාණවත් තරම් ග්‍රැමර් දන්නේ නැහැ. ප්‍රමාණවත් තරම් අපි සමහර වෙලාවට ඉගෙනගෙන නැහැ. මෙහෙම අපි හිතනවා. එතකොට මෙහෙම හිතන එකේ සමහර විට ඇත්තක් තියෙන්න පුළුවන්. සමහර විට කියලා කියන්නේ කොහොමද අපි සමහර විට එහෙම නැත්නම් සමහර වෙලාවට කියලා කියන්නේ කොහොමද අපි sometimes සමහර වෙලාවට sometimes එතකොට සමහර වෙලාවට මෙයාලා මෙහෙම හිතන එකේ ඇත්තක් තියෙන්න පුළුවන් මොකද ගොඩක් වෙලාවට අපි දන්නවා අපිට ප්‍රමාණවත් තරම් ඉංග්‍රීසි දැනුමක් ලැබෙන්නේ නැහැ enough English knowledge එකක් අපිට නැහැ ඒක නිසා තමයි අපි මොකක් කරන්නේද හොඳ කෝස් එකක් එහෙම නැත්නම් හොඳ පන්තියක් මෙන්න මේ වගේ දෙයක් තෝරගෙන
අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හිතන්නකෝ ඉංග්‍රීසි ඉගෙනගෙන ඉවරයි කියලා. ඒ කියන්නේ පුතා කතා කරන්න තරම් ප්‍රමාණවත් ඉංග්‍රීසි ඉගෙනගෙන ඉවරයි. ඒත් මම හිතනවා I don't have enough energy කියලා. මේක මොකද්ද? අපේ දුර්වලකම. දුර්වලකම. දුර්වලකමට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ weakness. මොකද්ද? weakness. එහෙනම් මේක අපි නැති කරගන්න ඕනේ. බය වෙන්න හොඳ නැහැ. අපි මේකට අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම පොඩි මැජිකල් මෙතඩ් එකක් කියන්න. ඔයාට පුළුවන් ඔයා ඉගෙන ගත්ත දේ ඔයාට වාක්‍ය කීපයක් හදන්න. හිතන්න අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ඉගෙන ගත්තා කියලා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ඉගෙන ගත්තා නම් අපිට පුළුවන් අපි එදිනෙදා පාවිච්චි කරන වාක්‍ය ටිකක් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් ඉංග්‍රීසි වලින් එකපාරට ලියන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් සිංහලෙන් ලියන්න ඉස්සෙල්ලම. සිංහලෙන් ලියලා ඔයගොල්ලන් බලන්න මේක සිංහලෙන් කියවනකොටම ඔයාලට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්ද කියලා. මුලින් ටිකක් පරක්කු වෙයි. ටිකක් අමාරු වෙයි. අමාරුයි කියලා කියන්නේ කොහොමද අපි? අමාරුයි, අපහසුයි කොහොමද අපි කියන්නේ? difficult. difficult. හැබැයි ඔයාලට මේක කරන්න පුළුවන් වෙනවා. කොහොමද අපි ප්‍රැක්ටිස් කරද්දී? ඒක අනිවාර්යෙන්ම වෙනවා. අනිවාර්යෙන්ම ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට අපි වාක්‍ය ටිකක් හදාගෙන මුලින් අපිට චුට්ටක් අමාරුයි ඊට පස්සේ චුට්ටක් හිතන්න ඕනේ. ඊට පස්සේ අපිට ටිකක් පුළුවන් වෙනවා. මේ විදිහට එන්න අපිට හිතනකොට ඉංග්‍රීසි ටික අනිවාර්යෙන් අපේ කටට එනවා. මේ තැනට අපි පුරු කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න අපි එනර්ජි එකක් නැහැ කියලා හරියන්නේ නැහැ. අපිට සුදුසු මාර්ගයක් අපි තෝරගන්න ඕන. ඒකට අපි මාර්ගය එහෙම නැත්නම් අපි කියනවා අපි යන්න ඕනි පාර. කොහොමද අපි මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ? path. මොකද්ද? path. මාර්ගය නැත්නම් අපි යන්න ඕන පාර අපි කියනවා path කියලා. ඉතින් මේ සුදුසු path එකක් අපි තෝරගන්න ඕන. අපිට එනර්ජි එකක් නැහැ කියලා හිතියොත් අපිට කවුරුත් එනර්ජි එකක් දෙන්නේ නැහැ. අපිට දෙවියෝ ඇවිල්ලා එනර්ජි එකක් දෙන්නෙත් නැහැ. අපේ අහල පහල කවුරුත් ඇවිල්ලා අපිට එනර්ජි එකක් දෙන්නෙත් නැහැ. එනර්ජි එකක් නැති වුණත් එනර්ජි එකක් තියෙනවා කියලා හිතන අය මොකද්ද වෙන්නේ? දවසින් දවස ඉස්සරහට යනවා. ඒගොල්ලන් අනිවාර්යෙන්ම ඉස්සරහට යනවා. ඒගොල්ලන් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. සාර්ථක වෙනවට අපි මොකද්ද කියන්නේ? සක්සස්. මොකද්ද? සක්සස්. එහෙනම් යාලා අනිවාර්යෙන්ම මොකද්ද වෙන්නේ? සාර්ථක වෙනවා. එහෙනම් අපිත් සාර්ථක වෙන්න නම් මොකද්ද අපි ඉස්සෙල්ලම හදාගන්න ඕනේ? අපිට අවශ්‍ය කරන ශක්තිය අපි තුල හදාගන්න ඕනේ. ඔයා හිතන්න ඇයි මට බැරි? සමහර විට ඔයාට ආර්ථික ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. හිතන්න ඔයා රැකියාවක් කරන කෙනෙක්. කියන්නේ රැකියාවකට කියනවනේ ජොබ් කියලා. එහෙම නැත්නම් අපි වැඩ කරනවා කියන අදහසෙන් කියනවා work කියලා. හරිද? work. එතකොට work කරනවා වෙන්න පුළුවන්. ඔයා ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ප්‍රමාණවත් තරම් ආර්ථික ශක්තියක් එහෙම නැත්නම් ආර්ථික නිදහසක් කොහොමද අපි ආර්ථික නිදහස කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ? financial freedom. මොකක්ද? financial freedom. එතකොට ඔයා හිතනවා I don't have enough financial freedom. ඔයා දන්නවා මට ප්‍රමාණවත් තරම් ආර්ථික නිදහසක් නැහැ කියලා. හැබැයි අනිත් පැත්තෙන් හිතනවා ඒක ළඟා කරගන්න මට ශක්තියක් නැහැ කියලා. ඔයා හිතන්නේ ඇයි මට ශක්තියක් නැත්තේ? ඇයි මට ශක්තියක් නැහැ කියලා මම හිතන්නේ කියලා හිතන්නේ. ශක්තියක් නැහැ කියලා හිතනවා. ඒක හරි. එතකොට අපිට ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි මට ශක්තියක් නැත්තේ? එහෙනම් මට අවශ්‍ය ශක්තිය මොකක්ද? එතෙන්දි මට පුළුවන් රැකියාව කරන ගමන්ම සමහර විට අපි රැකියාව කරලා ඉවර වෙලා ගෙදර ආවට පස්සේ අපිට යම්කිසි නිදහස් කාලයක් අපි කියමු ෆ්‍රී ටයිම් එකක් කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සති අන්තයේ අපි කියනවා මොකද්ද? weekend. සති අන්තය weekend. ඉතින් සති අන්තයේ ඔයාට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙනම් ඔයාට පුළුවන් මෙන්න මේ වෙලාවේදී ඔයාට කරන්න පුළුවන් බිස්නස් එකක් සැලසුම් කරන්න. සැලසුම් කරනකොට මොකක්ද අපි කියන්නේ? plan. සැලසුම් කරනවා plan. එතකොට අපිට තව දෙයක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට තව දෙයක් කරන්න පුළුවන් වෙනවා. මොකක්ද අපිට කරන්න පුළුවන් තව දෙයක්? ඒ තමයි අපිට විකල්පයක් යොදා ගන්න පුළුවන්.
අපට විකල්ප මාර්ගයක් යොදා ගන්න පුළුවන්. මට මෙන්න මේ වෙලාව තමයි නිදහස්. එතකොට මම මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ බිස්නස් එක පටන් ගන්නවා. මම මේකට ප්ලෑන් එකක් හදනවා. මම මේකට සැලසුමක් හදනවා. ඒ වගේම තමයි ඔයා ඒ සැලසුම හදන්න ඕනේ හෙට නෙමෙයි, අනිද්දා නෙමෙයි, අද. කවදද? අද. මේ දැන්. එහෙම නැත්නම් ඔයා වැඩ කල් දාන කෙනෙක් බවට පත් වෙනවා. දවසින් දවස ඔයාගේ සක්සස් එක කල් දානවා. ඔයාගේ ඩ්‍රීම්ස් ටික කල් දානවා. එහෙනම් ඔයා දැන් ප්ලෑන් එකක් හදන්න. ඔයාට තියෙන ජීවිතය ඇතුළේදී ඔයාට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න මොකද්ද මට තියෙන විකල්පය? විකල්පයට අපි මොකද්ද කියන්නේ? ඔල්ටර්නේටිව්. විකල්ප. ඔල්ටර්නේටිව්. අපිට පුළුවන් අපිට තියෙන ඔල්ටර්නේටිව්ස් මොනවද කියලා බලන්න. මට තියෙන විකල්ප මොනවද? මට පුළුවන් ෆ්‍රී ටයිම් එකේ බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න. එහෙම නැත්නම් රැට මම ආවට පස්සේ වැඩ ඇරිලා ආවට පස්සේ මට පුළුවන් බිස්නස් එකක් ගැන හිතන්න, බිස්නස් එකක් ප්ලෑන් කරන්න. එහෙම නැත්නම් මම නැතුව වුණත් රන් වෙන විදිහේ බිස්නස් එකක් මට පටන් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අපි ඇයි අපිට එනර්ජි එකක් නැහැ කියලා හිතන්නේ? ගොඩාවක් හිතන්න එපා. I don't have enough energy. නැහැ. ඔයා ළඟ ඔයාට අවශ්‍ය ශක්තිය අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් කියලා කියන්නේ කොහොමද අපි? definitely අනිවාර්යෙන්. එහෙනම් අනිවාර්යෙන්ම ඔයා හිතන්න I have enough energy for my life. නැත්නම් for my successful life. මගේ සාර්ථක ජීවිතයට මට අවශ්‍ය කරන ශක්තිය මට තියෙනවා. ප්‍රමාණවත් තරම් ශක්තියක් මට තියෙනවා. මේ කියන මොටිවේෂන් එක ඔයාගේ ඔළුවේ තියාගෙන වැඩ කරන්න පටන් ගන්න. ඉංග්‍රීසි නෙමෙයි. ඔයාට එන ඕනම බාධාවක්, ඔයාට එන ඕනම අභියෝගයක් ජය ගන්න ඔයා තුල ඔයාගේ ශක්තිය ගොඩනැගිලි. ඒක කිසිම කෙනෙක් ඔයාට ගොඩනගලා දෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන්ම තමන්ගේ ශක්තිය තමන් තුල ඇති කරගන්න. මොකද ඒක කවදාවත් විනාශ කරන්න පුළුවන් ශක්තියක් නෙමෙයි. මේක මතක තියාගන්න. Every flaw was once a beginner. අද flaw version එකේ ඉන්න ඕනම කෙනෙක් කවදා හරි දවසක කවුරු වෙලාද ඉඳලා තියෙන්නේ? beginner කෙනෙක් වෙලා. එහෙනම් ඔයා දැන් beginner කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ශක්තිය හදාගෙන ඔයාගේ flaw version එක මොකක්ද කියලා හොයාගන්න. Remember, every flaw was once a beginner.